ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ අලයි බිත්තර එකතු වුණාම කොච්චර රසවත් රෙසිපියක් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම බත් එක කන්න මේක විතරක් හොඳටම ඇති. ඒ තරම් රසට සැරට මේක තියෙනවා. අපි නම් බලමු සුපිරියටම මේ අල බෙදුම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට පෑන් එක රත් කරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. ටිකක් වැඩිපුර දාගන්න. මොකද අල ටික සම්පූර්ණයෙන් රත් වෙන්නේ බැදෙන්නේ තැම්බෙන්නේ මේකෙන්. ඉතින් මේ විදියට ඔයාලා මහතන් නැති ගොඩක් හීනිත් නැති විදියට අල ටික කපා ගන්න. ගොඩක් ලොකුට කපා ගත්තන් පස්සේ මේක තැම්බෙන්න හින වෙලා යනවා. එතකොට ඉතින් බඩගින්න හැදිලා මැරිලා වැටෙනවා මේක බැදෙනකන් හිටියාම. ඒ හින්දා මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් වගේ ඝනකම හිටින්න කපා ගන්න. ඒ විදියට විනාඩි 3-4ක් අඩු ගින්දරේ මේක අපි බෙද ගන්න ඕන. සාමාන්‍යයෙන් අල කෑල්ල දෙකට ලේසියෙන්ම කඩා ගන්න පුළුවන් ප්‍රමාණයට එනකන් බෙද ගන්න. ඊට පස්සේ මම මේ විදියට තෙල් ටික පොඩ්ඩක් පාද ගන්නවා. ඊට පස්සේ ඒකට කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංච එකතු කර ගන්නවා. කැමති නම් මේකට තලලා ඉඟුරු සුදු ලුණු දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට මම කපාගත්ත ලොකු ලුණු එකතු කර ගන්නවා. ඔයාලට පේනවනේ ලස්සනට කපලා තියෙනවා. අන්න විදියට ඔයාලත් කපා ගන්න. ඊට පස්සේ මේ ටික මේ විදියට හොඳින් කලවම් කර ගන්න ඕන. ඉතින් ලිපේ ගින්දර දැන් ටිකක් වැඩි කරගත්තට කමක් නැහැ. අර එකපාරට ගින්දර වැඩි විපුර තියාගෙන අල ටික වැද්දන් පස්සේ අල ටික කර වෙනවා. මැද දැම්බෙන්නේ නැතුව. ඒකයි මම එහෙම කරේ. දැන් මම මේ විදිහට මේකට chili paste ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු දැන් ගණන්මදී. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ ටික දාගත්තන් පස්සේ මේක හොඳින් කලවම් කරගන්න ඕන. මේ වෙලාවේදී ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. අල බදින වෙලාවේදී අඩු ගින්දර බෙදගත්තේ මැද අමු වෙන හින්දා දැන් මේ වෙලාවේදී ලිපේ ගින්දර වැඩි කරගෙන මේ ටික කලවම් කරගන්න. ඒ විදියට හොඳට කලවම් කරගත්තන් පස්සේ මම මේකට චරිත හොඳ කිකිලියක් දාගත්ත බිත්තර දෙකක් එකතු කරගන්නවා. එතකොට තමයි මේක රස හදාගන්න පුළුවන් ඉන්නේ. දැන් මේ විදියට බිත්තරත් එක්ක ආයෙත් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් මම මේකට chili paste දාගත්තේ ආතල් කිචන් එකේ කොහොමද chili paste තියෙන හින්දා ඔයාලට කෑලි මිරිස් දාගන්න පුළුවන්. ඉතින් chili paste එකක් නැත්නම් ආතල් කිචන් එකේ රෙසිපියක් තියෙනවා. ඒ වගේම ආතල් කිචන් එකේ සේවරි නාමය යටතේ ඔයාලට රසම රස මේ ළඟ රසම chili paste එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දැනට 1000කට 1500කට වඩා මේ chili paste එක ආතල් කිචන් එකේ යාළුවරන් තියෙනවා. 100%ක් positive feedback තියෙනවා. ඉතින් මේ හැම කෑම එකක්ම කියන්නේ chili paste, උම්බලකට සම්බෝල, බටු මෝජෝ වගේ කෑම වර්ග 30කට වඩා ආතල් කිචන් එකෙන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙම ගෙන්න ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් normal call එකක් ගන්න. එතකොට වැඩි විස්තර දැනගෙන ඔක්කොම ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. දැන් ඉතින් මේ විදියට බිත්තරත් එකතු කරගෙන විනාඩි 2ක් විතර මේක හොඳින් කලවම් කරගත්තන් පස්සේ අපිට මේක ලිපෙන් බාන්න පුළුවන්. ඇත්තටම මාරම රසයි යාළුවනේ. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්න. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.